හෙල්ලෝ කෝමද කට්ටියට ඉතින් වෙනද වගේ පොඩි කම්මල් ලොග්ගයක් කරමු කම්මල ලොග්ගයක් කියන්නේ මෙක නැචන කම්මල නැති කොමරි මේ ලොග්ගහෙම ලොකු දෙයක් කියන්නේ මේ සති කොමරි නුවරලියන්න ඕනේ පොඩ්ඩක් රිලක්ස ඉන්න සතියක් පොඩ ආතලගන්න සතියක් මේ ගෙදරගට්ටියොක්කොත් මෙහට එල්ල ඉන්න මෙහෙන් නුවරෙලියට කොමරි නුවරලිය යන්න කලින් ලයිඩුත් ගෑත් එක පාන්දර පහයි වෙලා හරිද කොමරි ගොමරි දැන් ඒකත් එක්කම නුවරෙලිය සතිය අන්තිමට යන්න ඊට කලින් බඩුවගයක් ගන්නන කළම්බ පැත්තෙන් ඉතින් ඒකනවා දැම් මේ යන්න සීම්බි පැත්තේ කෝමරි ගීගෙමු බාන්දර පහයි වෙලාව විඩියක චෝට්ක ඇද්දි කරන්ටුත් ගියා කෝමරි නැබිටත්තෙමු කොල්ලො උදේ වාන්දර ගානවා තේ නෙමෙයි මොන්ස්ට දනෑබම් මෙම ගන්න කොළඹ ආවා කොළඹාව ගැන දැන්ටයක් කලා ඉල්ල පොඩි නින්දත් දාලා පොඩරීපේශල ඇඳුමත් පොඩ මාරු කරගෙන දැන් හොම් යනවා ටවුන්න කර ගෙදරගන්න තිය බරඩි ඔක්කම ගත්තා එරි හරි මයිස්ර ශේපට ගන කලිප්ස් එක දාන්න ගෙන යමු නේද හොවිදර තම විටුවගෙන් පොඩ්ඩක් කන්න කියලා බඩගෙනහින්ද විටුවක සොයි එතන විනාඩි විස්සත්යක් ඉන්න ඕනේ වෙන ගොයරි තැනක් බලාගෙන යන්නවා දේෙන් ඕලි One eternity later. මෝනිින් කෝමරි ඇවිල්ලා දැන් දවස් දෙක තුනක් වෙනවා වාහනේ සවිසර වගේ කර ගියා දැන් දැනුත් යන්න ඕනේ ස්පාක් ලක් වගේ ඇත්ති නොදාගන්න කොන්න එක පාගන්නත් තියෙනවා එන පිස්සෙක් වගේ ජීම කර යන්න ඕනේ යම් ඔයිටික තමා තියෙන් මීටිං සගත් තියෙනවා ඒ අවස තියන්නේ රේට වැඩි වෙනවා මොකද රේට වැඩි වෙනවා ඒක දාන්න වර්කවුට් එක ඩන් ෂේප් අවුලක් නැහැ කාලෙකින් ගියේ මාරම අමාරුවක් තියෙන්නේ කෙලින්ම ගෙදර කියන්නේ කොන්න කපා ගන්න යන්න හිටියේ අද කොන්න කපන්න වෙන්නේ නැහැ මම අපොයින්ට්මන්ට් එකක් දාලා දැන් ආයෙක හෙඩට දාගත්තා 31 වගේ කොන්න තියන්නේ නුවරෙලිය යන්න ඕනේ නුවරෙලිය යන්න මේ ටිකේ මේ හැබෝමක් යන්න ගෙදරගත්තත් එක්ක පොඩ්ඩක් ආඩු ඉන්න ඇත්තරම් ඒ පැත්තේ ගියේ නෑ දැන් මාස මං අන්තිමට බ්ලොග් එකක් දැන්න කවත්ත නෑ ඊට පස්සේ ගියා කොහොමයි කාලෙකින් යන්නේ හෙට නෙමේ අනිත් යන්නේ ඒකට බඩුවයක් ගන්න අද ගන්න බෑ ඒක හෙට ගමු හෙට කොන්න කපාගෙන බඩු ටික අරන් මේ ඔක්කොම ටික කරගමු මොකද මං කියන්නේ නැම ලොක් දානවා කියලා බ්ලොග් ගොඩක කිව්වා තාම මේ නිකන් තාම ටෙස්ටිං පීරියඩ් එකක් දුවන්නේ තාම මාත් පොඩ්ඩක් හුවෙන ගම ඉන්නේ එන වියර්ඩ් එක කියන්නේ මේ මං අර වැඩි ප්‍රයිවට් ලයිෆ් එකේ එළියට පෙන්වන්න කැමති නෑ එතකොට මේ ඒක එළියට දෙනවා කියන එක නිකන් පොඩ්ඩක් මුලදී වියර්ඩ් ඔය කාලයක් කරද්දි තමයි ඕන දෙයකට සෙට් වෙන්නේ කන්සිස්ටන්ට්ලි වැඩේ කරොත් තමයි ඒක මට නෝමල් වෙලා එක දිගට දාන්න පුළුවන් තත්ත්වයක් එන්නේ බලමු තිකර කරගෙන යව මොකද වෙන්නේ බලා හරි ආයවන් ට්‍රිප්පයක් හෙට වගේ දාගන්න මං ගියා මම උදේ කියන්න කිව්වා මම පොඩ්ඩක් ඇරෙන්න දන්න What do you write in studies? නෑ මේ මාසේ සෙට් උන්නද ඔබ තාතල්ලක් මරාද? මරාද. සෙට් එකෙන් ආව පොඩ්ඩක් නයිස් කොන්න ගබාගෙන ඉවරයි
සෙට් කියලා හිතනවා. කොහොම හරි දැන් ඔහොම යමු කීන්ස් එකට හරි ආපිකෝ එකට හරි බලන්න ඕනේ. බඩුවකයක් ගන්න තියෙනවා. එටික අරගෙන නුවරඑළියදී හම්බ වුණේ. මට ඔව් එටික ගත්තා. ඊට පස්සේ අපි නුවරඑළියදී හමු වෙමු. යමු වටික් ගන්න. කේක් එක ගන්න ඕනේ. භාගයක් ඇවිල්ලෙන්නේ දැන් තව තියෙනවා නුවරඑළියට පැය එකමාරක් විතර යන්න මට මතක විදියට. පැය එකමාරක් තියෙනවා. පැයක් තියෙන්නේ. වාහන දෙක මාරු කරගෙන ඉන්නේ. මෙතන ඉඳලා යන්නේ අනිත් එකේ. කොහොමදලා නැවත ගමන පටන් ගන්න තමයි තියෙන්නේ. පොඩි ගත්තද හරිද? ඊයේදී රැවුණා කියන්නේ 7:08 වගේ වුණා. මේ කොහමද තාත්තගේ බර්ත්ඩේ එක තිබ්බ ඊයේ. කේක් ටක් කපලා පොඩ්ඩක් සෙලිබ්‍රේට් කළා. මම ඒව ගත්ත නෑ. මම කිව්වා like I said මම private life එක ගොඩක් දේවල් share කරන්න කැමති නෑ. පොඩ්ඩක් ටිකක් කල්ලා ඒව දාන්න හරිද? කොහොම හරි දැන් ඉන්නවා මේ උදේ කියන්නේ දැන් නම් වෙලාව මම දන්නේ 12ට ඇති. දැන් ටිකක් කළා නැගිටලා ඔෂ්ෂක් දාලා දැන් ඉන්නවා අතල් එකේ. බලමු ලොකු දෙයක් නම් වෙන්නේ නෑ. මේ ආවම වඩ විතර පොඩ්ඩක් පෙන්නන්න. හයි පැට්ටෝ මොකද කරනවා? හයි. එයා ඉඳගෙන. පේන්නේ නැද්ද මාව? පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? දැන් බෑනේ. දැන් බෑ. උදේ හිටියනවත් එක්ක. පොඩේ එළියට යන්න කියලා වැඩුවේ. මේ හරි ඕම තමයි තියෙන්නේ. ඕනේ මම ඒ පැත්තට යන්න දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. සයිකල් මේ බාරෙන් යන්න බෑ. ඉතින් ලස්සනයි. මම එකපාරක් try කරා ඒක හරියන්නේ නැහැ. වැඩ කරලා ප්‍රෙෂර් එකේ ඉඳලා ඔක්කොම දේවල් ටික පැත්තක දාලා මේ වගේ පැත්තට සාමාන්‍යයෙන් එන්න ඕනේ ඉඳලා මොකද මේ එතකොට තමයි ඔළුව ආයෙ ටිකක් හරි ගිහිල්ලා ලස්සනට ફોකස් කරලා වැඩ ටික කරන් යන්න පුළුවන්. වා තාම උතනද? වා තාම ගියේ නැද්ද ඇතුළට? ඈ? ඒ යොක් කඩනවද? කඩන්න එපා. මොකද කරන්නේ? මොකද කරන්නේ? මොකද කරන්නේ? Don't lock it. මම රෙකෝඩ් කරන දවස් 3ක විතර පස්සේ දැන් මේ ඉන්න 3 වෙනි දවස කොමාරි දැන් යනවා නුවරඑළිය පැත්තේ බලෝ ක්ලිප්ස් ගන්න වන් try එකක් දෙන්නම් මං හිතන්නේ අදින් පස්සේ මට හයි ක්ලිප් එකක් ගන්න පුළුවන් ඒ කියලා දැන් ගිහිල්ලා ටවුන් එක පැත්තට මම දාලා ගෙදර කට්ටියත් එක්ක යන්න එකයි ක්ලිප්ස් ගන්න බැරි වෙයි කියලා කිව්වේ එහෙනම් ගිහිල්ලා ඔය ටික තමයි අද තියෙන්නේ. තව දවස් දෙකක් විතර ඉඳලා යන්නේ. බලමු මං පුළුවන් තැන් වලින් ක්ලිප්ස් එකක් දාගන්න. එහෙනම් see ya. Bye.